Kurlu gamme kurlu gedere turmani pangal sanagere kurlu gamme gedere turmani එහෙම බෑ ජෝතිපාල ගෙවෝනේ. ඔයාලා කියන්නේ දැන් එන්නේ නියම රොක් ස්ටයිල් සෝන්. මොන රොක් ස්ටයිල්ද බල්ලි එහෙමයි. ඒවා මම නැත වෙන්නේ නෑ ඕයි ජෝතිපාල ඕනේ. එහෙම මේ රොල්සයි මේ අනිසිනමක් පැත්තකට රොල්සයි මේ. මොකද්ද ඔය මේ උදේ පාන්දර බීගෙන කරන්නේ? Oh no. බලන්න මේක මගේ අද විශේෂ දවසක් නේ. ඉතින් මේ වගේ විශේෂ දවස් තව තිබ්බනේ. කට තමුසෙට ජෙලස් නේ. මගේ පරණ කෙල්ල වෙන කොල්ලෙක් අද කසාද මැදෙකට මට මොවන්නේ නැන්නේ. ඇති. තමුසෙට මම මේන්ටේන් කරන්න පුළුවන්ද කියනවා. හා? ඒක සල්ලි තියෙනවා. සල්ලි නෑ නෑ පොඩ්ඩයි. පොඩි චාර්ජ් එක වෙනවා හරි. අපුචි මොකද අපුචි මේ කකුල් මාට්ටු දාන්න ඒ ඔයා දන්නවනේ සාන් මම කකුලේට ගුවන් වැඩ කරනවා කියලා ගණන් ගන්න එපා නැකත මාරු ඕ යන්නේ නෝ මාව නවත්තන්න. ඒ කොහෙද? මෝරුවට ඕයි. සාන් දකුණු කකුල තියලා දකුණු කකුල පෙරට තියලා හරි අපුචි මොකද බෑ අංකෝ තමයි නගින්නේ. යම්ම ගියාන. උද්ද. නිලමැස්සෙක් ගියා නහයට. අකෝ නිලමැස්සෙක් කියන්නේ වෙනතන තිබුණාද ඒක තමයි මාර වෙන්නේ. දැන් කවුද පොල් ගෙඩිය බින්දින්නේ මම තමයි වයි. තියන් එහෙනම් සාන් දකුණු කකුල පෙරට තියලා පෝගෙන් බහින්න මනාරියත් එක්ක යක්කිර ගහනවා කෝයි. අම්මා. sorry. I can. අම්මෝ අමාරු පොඩ අරන් පොඩ බෝක්කු ආරච්චිලාගේ එල්ටන් චිකන් බුරාවන මම එල්ටන් චිකන් බුරාවට මම අද දින දින සක්කර වට්ට ආරච්චිලාගේ සක්කර වට ආරච්චිලාගේ තාරකා හංසමාලි වන මෑව කාරුකා හංසවාලිවද බැයිව තම භාර්යාව ලෙස බාරගනු ලබයි. අපච්චි අප භාර්යාව ලෙස බාරගනු ලබයි. අසංග අසකර ඔය ඔය මොකද්ද අපජි මු මටමනේ අරින්නේ අපජි මු මගේ තරමනේ අස්සම් කරන්නේ අමුසි පිස්සුදෝයි මේ මනමාලයා වේ මනමාලයාද යකෝ මම අස්සම් කරන්න දන්නේ යකෝ මු අස්සම් කරලා ඉන්න අපජි හරි තවස මේ සාක්ෂිකාරයක දැන් අස්සං කරනවා. කිකාරයෙන් අපජි හරිද එහෙමත් කරමු ඉතින් අපජි කොදිබා සංග විනාශ කරන්න එපා අයියේ. නාස කරේ නෑ නංගි. අදෝ මලේ අඩෝ කවුදද අපජි පරණ කේස් එකක් මතුනද අපජි කෝ මගේ වොයිස් එක අහපන්ද මේ අහල්ලා මගේ තාලේ වැඩි වැඩක් නෑ අනුත් නෑ එක වාගේ අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ මේ අහල්ලා මගේ තාලේ මේ මැද්දේ කළු කරාපු පහන් දිරය මැදට ආපු හනුමන්තත් උතුම හිතනවා රාමාටත් බැරි වුණා වූ මහ වැඩකට බෙලමුණා වූ අපි දැකලා එයා අඬනවා ඇයි කොහෙද එයා නෑ දැන් එයා මෙහෙ නෑ අපජි කතාවනේ කතාව ගරුතර නෑ අලුතර නෙවෙයි පානදුර නගර සභාවෙන් අවසරයි නෑ මංගල මංගල සභාවෙන් අවසරයි ඇත්තම කියන්න ඕනි මගේ සන් වගේ පුතෙක් ලක්ෂකින් හොයාගන්න බෑ ඒවා කියන්න ඕනේ මේ ඇත්තටම සන් ඉස්සෙල්ලම අපි මනමාල පාර්ශ්වයෙන් කතා පවත්වන්න කිමුද මනමාලිගේ පාර්ශ්වයෙන් කතා පවත්වන්න කිමුද හේතුව මේකනේ මේ දැන් ඔය දෙන්න යනවානේ
එහෙම යනවනේ ගෙලින. නෑ මං ආයේ ඒ ගෙදරටම එන්නේ. ඒ ගෙදරටම. අම්මේ. අපේ ගෙදරම ආයෙත් යනවද? අපේ ගෙදර. ඇත්තද? හරියයි. කවුද මනමාල මහත්මිය පාර්ශ්වෙන් කතා පවත්වන්නේ? මේ යටිතල පහසුගංගේ. ඒක බලමු අප්පොච්චා ඒක බලමු. උඹ ඒකට නම් කැමති වගේ. කොමේ රෝස් මේ නෝ මේ රින් නංගි කතාව නේ මම මේක නෑ පාඩම් කරලා දීපා ඒක වෙල්ලර වල right ladies and gentlemen with underwear production සමහරෙන් තමයි අද හරිම සන්තෝෂ දවසක් මිස්ටර් චිකම්බුරා මොකදනවද අද අපේ නංගිගේ big girl party එක අප්පොච්චා මොකවද අප්පොච්චා නෑ මංගල මිස්ටර් චිකම්බුරා නංගිගේ මයිලකට කිසිම කෙනෙක්ට මං අත කියන්න දීලා නෑ අද මේ දෙන්න බැල්ලවායේ බීච් එකේ පැත්තේ තියෙන රූම් එකට හනිමුන් යනවා හිතන්නේ බා මිත්‍රවරුනි මේ නංගිගේ පළවෙනි රූම් එකම කියලා මාත් එක්ක විතරක් 7 පාරක් ඉඳි ඒ මොකද ඒක නෑ මොකුත් නෑ ඒක හරි මොකුත් නෑ ඇත්තම කිව්වොත් මිත්‍රවරුනි නංගි ගැන අමුතුවෙන් කතා හදන්න දෙයක් නෑ ඔව් ඒක ඇත්ත හැදිලා තියෙන කතා හොඳටම ඇති මොනවද මේ මූ කියන කතා? සන්. උඹ අපේ ආත්ම ගෞරවය කැවසන්. මම කැමති නෑ මේ මගුලට. මං කැමති නෑ. නෑ. තරුකා මොකද ඔය කලේ කොහොමද තරුපෙවුන නේද කොහොම මේ කරුණු වැඩේ තෝ මොකද මේ කැමති නෑලු අප්පොච්චා කැමති නෑලු මේකට කැමති නෑලු වෙඩින් එකට කැමති නෑලු කසාදෙට කැමති නෑලු උඹලා එහෙනම් එහෙමද ඔව් එහෙම තමයි. මම බලාගන්න තරුකා අයියෝ අප්පොච්චා අපි වරදම සමාව දීලා අපෝ ගමු බාර ගමු බාර ගන්න. වරදම සමාව දෙමු අයියෝ අප්පොච්චා අපි ගියා. තොපි එකෙක්වත් කැමති නෑනේ මේ මගුලට මම ඕක බලෙන් අරන් යනවා හරි උඹ මාව හනිමුන් එක්ක යන්න බෑ කිව්වනේ වරෙන් මං එක්ක යන්න හනිමුන් හරි අනේ මාව දාම්පලම් කෙල්ලේ හෝල් එකකින් දාම්පලම් කෙල්ලේ දෙන්නෙක් කඩි නෑ නැගපන් උඹ අම්මෝ නියවයි Kamurai naik kamurai. Jangan. හත්තිම ලැහැත්ලා බයික් වල සීවලයක් බල්ලේ විලාරවනේ මම බලෙන් දඟල Ayy!